다라 씨는 뭐 해요? 다라 씨는 요리해요. 니찬한 씨도 요리해요? 아니요. 니찬한 씨는 운동해요. 다라 씨는 뭐 해요? 다라 씨는 요리해요. 니찬한 씨도 요리해요? 아니요. 니찬한 씨는 운동해요. මේ දෙබසේ ඉන්නවා චින්සු කියලා කෙනෙකුයි ඇය පවෝන් කියලා කෙනෙකුයි. මුලින්ම චින්සු කියනවා මෙහෙම. 다라 씨는 뭐 해요? දාරා මොකද කරන්නේ? දාරා කියන්නේ දාරාට. මේ ෂී කියන්නේ අපි කාට හරි කතා කරනකොට ඒ කතා කරන පුද්ගලයාට ගරු කිරීමක් විදිහට මහතා මහත්මිය කියන්න පාවිච්චි කරන වචනයක්. එතකොට මේ නන් කියන්නේ වාක්‍යයක කට්රු පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයක්. මේ මෝ කියන්නේ මොකද්ද කියන එකට. මෝත් කියන එකේ කෙටි භාවිතයක් තමයි මේ මෝ කියලා කියන්නේ. ලිඛිත භාෂාවේදී නෙමෙයි අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරනකොට මොකද්ද කියන්න හුඟම්ම පාවිච්චි කරන්නේ මේ මෝ කියන වචනය. හේයෝ කියන්නේ කරන්නේ කියන එකට. මේක ක්‍රියාපදත් එක්ක හරි ක්‍රියා විශේෂණ පදත් එක්ක හරි එකතු වෙන ව්‍යාකරණයක්. මොකක් හරි සිදුවීමක් හරි යම් තත්ත්වයක් හරි විස්තර කරනකොට ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් අහනකොට විධානයක් දෙනකොට එහෙම නැත්නම් යම් ඉල්ලීමක් ඉල්ලනකොට අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමයි මේ හේයෝ ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පවෝන් උත්තර දෙනවා. 다라 씨는 요리해요. දාරා උයනවා. දාරාශිනන් කියන්නේ දාරාට. උයනවට කියන්නේ යොරි හදා කියලා. මේකට හේයෝ කියන අපි කලින් කතා කරපු ව්‍යාකරණය එකතු වෙලා තමයි උයනවා කියන යොරි හේයෝ ඇදිලා තියෙන්නේ. ඊට පස්සේ චින්සු කියනවා 니찬한 씨도 요리해요? නිච්චනානුත් උයනවද? නිච්චනාන්සී කියන්නේ නිච්චනාන්ට. මේකට ඉත් කියන්න පාවිච්චි කරන දෝ කියන කොරියන් වචන එකතු වෙලා තමයි නිච්චනානුත් කියන නිච්චනාන්සිදෝ ඇදිලා තියෙන්නේ. අපි කියන්නේ මට ඇඳුමකුත් ගන්න ඕනි. අතන චාමරත් ඉන්නවා, අය සඳුනුත් ඉන්නවා. අන්න ඒ වගේ තැන්වලදී ඉත් කියලා කියන්න තමයි මේ දෝ කියන එක පාවිච්චි කරන්නේ. යොරිහේයෝ කියන්නේ උයනවද කියන එකට. මේ හේයෝ කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ විධිමත් අවස්ථාවන් වල නෙවෙයි. ඒ කියන්නේ රැස්වීමකදී යම් ඉදිරිපත් කිරීමක් කරනකොට අන්න ඒ වගේ අවස්ථාවන් වලදී නෙවෙයි අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරනකොට. ඒ වගේම මේ හේයෝ කියන ව්‍යාකරණය සාමාන්‍යයෙන් කතා කරනකොටත් ප්‍රශ්නයක් අහනකොටත් වෙනසක් නැතුව පොදුවේ හේයෝ කියලාම තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පවෝන් උත්තර දෙනවා. 아니요. 니찬한 씨는 운동해요. නැහැ. නිච්චනාන් ව්‍යායාම කරනවා. අනියෝ කියන්නේ නැහැ කියන එකට. නිච්චනාන්සී කියන්නේ නිච්චනාන්ට. මේ නන් කියන්නේ වාක්‍යයේ කර්තෘ හඳුන්වලා දෙන්න පාවිච්චි කරන ව්‍යාකරණයක්. ව්‍යායාම කරනවට කොරියන් වලින් කියන්නේ උන්දුන් හදා කියලා. මේකට හේයෝ කියන ව්‍යාකරණය එකතු වෙලා තමයි
ව්‍යායාම කරනවා කියන උන්දුන් හේයෝ ඇදිලා තියෙන්නේ. අපි දැන් බලමු දෙවෙනි දෙබස. 왕민 씨, 지금 뭐 해요? 저는 텔레비전을 봐요. 푸엉 씨도 지금 텔레비전을 봐요? 아니요. 저는 밥을 먹어요. 왕민 씨, 지금 뭐 해요? 저는 텔레비전을 봐요. 푸엉 씨도 지금 텔레비전을 봐요? 아니요. 저는 밥을 먹어요. මුලින්ම පවෝන් කියන කෙනා කියනවා 왕민 씨, 지금 뭐 해요? උවාන්මින් දැන් මොකද කරන්නේ? උවාන්මින් සී කියන්නේ උවාන්මින්ට දැන් මේ මොහොතේ කියලා කියන්න තමයි මේ චිගම් කියන වචනය පාවිච්චි කරන්නේ. මුෝ කියන්නේ මොකද්ද මොනවද කියන එකට. හේයෝ කියන්නේ කරන්නේ කියන එකට. පළවෙනි දෙබසෙන් හම්බ වුණ මේ හේයෝ කියන්නේ ඇත්තටම ව්‍යාකරණයක් එකතු වෙලා හැදිච්ච වචනයක්. දැන් මොකද කරන්නේ කියන මේ වාක්‍යයත් යම් අවස්ථාවක් විස්තර කරන ප්‍රකාශනයක්නේ. මෙන්න මේ වගේ තැන්වලදී ආයෝ, ඕයෝ, හේයෝ කියන ව්‍යාකරණය තමයි ක්‍රියාපද වලට සම්බන්ධ වෙන්නේ. කරනවට කොරියන් වලින් කියන්නේ අදා කියලා. මේ වාක්‍යයත් අදා වලින් අවසන් වෙන ඒ වගේම යම් අවස්ථාවක් විස්තර කරන හින්දා තමයි කරන්නේ කියලා කියන්න මේ හේයෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ උවාන්මින් උත්තර දෙනවා 저는 텔레비전을 봐요. 푸엉 씨도 지금 텔레비전을 봐요? මම ටීවී බලනවා. පවෝනුත් දැන් ටීවී බලනවද? චෝ කියන්නේ මම. ඒකට කට්රූ පෙන්නන්න පාවිච්චි කරන නන් ව්‍යාකරණ එකතු වෙලා තමයි මේ මම කියන චොනන් හැදිලා තියෙන්නේ. ටෙලිවිෂන් කියන්නේ රූපවාහිනියට. එහෙම නැත්නම් ටීවී එකට. එතකොට මේ ල් කියන්නේ ක්‍රියා විශේෂණ පදත් එක්කන්. සරලව කිව්වොත් ක්‍රියාපදයට ඉස්සරහින් තියෙන පදයට එක්ක එකතු වෙලා වාක්‍යයේ ක්‍රියා විශේෂණ පදේ පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයක්. වයෝ කියන්නේ බලනවා කියන එකට. බලනවට කොරියන් වලින් කියන්නේ පෝදා කියලා. මේකට ආයෝ කියන ව්‍යාකරණ එකතු වෙලා තමයි වයෝ හැදිලා තියෙන්නේ. කලින් කතා කරපු හේයෝ කියන ව්‍යාකරණයයි මේ ආයෝ කියන ව්‍යාකරණයයි එකම ව්‍යාකරණ. පෝදා වගේ ක්‍රියාපදයේ අවසන් අකුර ආහරි ඕහරි වලින් අවසන් වෙනවා නම් ආයෝ එකතු කරනවා. යොරි හදා වගේ හදා වලින් අවසන් වෙනවා නම් හේයෝ එකතු කරනවා. පවෝන් සී කියන්නේ පවෝන්ට. මේ දෝ කියන්නේ ඉත් කියන එකට. දැන් මේ මොහොතේ කියන්න පාවිච්චි කරන කොරියන් වචනේ තමයි මේ චිගම් කියලා කියන්නේ. ටෙලිවිෂන් කියන්නේ රූපවාහිනිය කියන එකට. මේ ල් කියන්නේ වාක්‍යයේ ක්‍රියා විශේෂණේ පෙන්눔 කරන්න පාවිච්චි කරන ව්‍යාකරණයට. එතකොට වයෝ කියන්නේ බලනවද කියන එකට. ඊට පස්සේ පවෝන් වාන්මින්ට මෙහෙම උත්තර දෙනවා. 아니요. 저는
밥을 먹어요. නැහැ. මම බත් කනවා. අනියෝ කියන්නේ නැහැ. චොනන් කියන්නේ මම කියන එකට. බත්වලට කොරියන් වලින් කියන්නේ පප් කියලා. මේකට කලින් කතා කරපු වාක්‍යයේ ක්‍රියා විශේෂණේ පෙන්වන්න පාවිච්චි කරන ල් එකතු වෙලා තමයි මේ බබල් කියන වචනය හැදිලා තියෙන්නේ. කනවට කියන්නේ මොක්දා කියලා. මේකට කලින් කතා කරපු ඕයෝ කියන ව්‍යාකරණය එකතු වෙලා තමයි කනවා කියන මොගෝයෝ හැදිලා තියෙන්නේ. දැන් ආයෙමත් මේ දෙබස් දෙකම බලමු සිංහල තේරුම් එක්කම. 다라 씨는 뭐 해요? දාරා මොකද කරන්නේ? 다라 씨는 요리해요. දාරා උයන 니찬한 씨도 요리해요? නිච්චනානුත් උයනවද? 아니요. 니찬한 씨는 운동해요. නැහැ. නිච්චනාන් ව්‍යායාම කරනවා. 왕민 씨, 지금 뭐 해요? හුවාන්මින් දැන් මොකද කරන්නේ? 저는 텔레비전을 봐요. 푸엉 씨도 지금 텔레비전을 봐요? මම ටීවී බලනවා. පවෝනුත් දැන් ටීවී බලනවද? 아니요. 저는 밥을 먹어요. නැහැ. මම බත් කනවා. මේ දෙබස් දෙකෙන්ම හම්බ වුණ වැදගත් වචන ටික බලමු දැන්. මුවෝ මුවෝ මොකද්ද මොකද මුවොත් මුවොත් කියන්නේ මොකද්ද මොකද කියන එකටම තමයි. යොරිහදා උයනවා. දෝ කියන්නේ ඉත් කියන එකට. අනියෝ කියන්නේ නැහැ. එහෙම නැත්තම් නෑ. උන්දුන් හදා ව්‍යායාම කරනවා. චිගම් දැන් මේ මොහොතේ. ටෙලිවිජන් රූපවාහිනිය. එහෙම නැත්තම් ටීවී එක. පෝදා බලනවා. පබ් බත්. මොක්දා කනවා. Segunda vune masita me jivita kata vo asalia ne mageta